හායි ගයිස් ඉතින් කොහොමද ඔයාලට වෙනද වගේම අදත් ඔයගොල්ලෝ සාදරයෙන් පිළිගන්නවා එක්කම උස්ට YouTube channel එකෙන් ඉන්න තවත් අලුත් වීඩියෝ එකකට අද මම ඔයාලට ගෙනල්ලා තින්නේ පිරානා ටැංක් එක සෙටප් කරන වීඩියෝ එකක් එහෙනම් අපි වැඩි කතා බහක් නැතුව යමු වීඩියෝ එකට යන්න කලින් මතක් කරන්න ඕනේ මාව තාම subscribe කරලා නැත්නම් පල්ලෙහා තියෙන subscribe button එක click කරලා එහා පැත්තේ තියෙන bell icon එක තෝල් දාලා තියාගන්න. එතකොට මම දාන අලුත්ම වීඩියෝ ඔයාලා ගාවටම ගෙන්න ගන්න පුළුවන්. එහෙනම් අපි වීඩියෝ එකෙන් set වෙමු. හරි ගයිස් අපි ඉස්සෙල්ලාම වතුර ටික මේක අයින් කරගන්න ඕනේ. ඊට පස්සේ මාල් ටිකත් අයින් කරගන්න ඕනේ. මේක දැන් මේ වතුර මම අඩු වෙන ගමන් දාලා තියෙන්නේ. මෝටරෙත් තියෙනවා. අපි ඉස්සෙල්ලා මේ බාස්කට් එකට වතුර ටික මේකෙන් දාගමු. හරි ගයිස් මම වතුර ටික දාගත්තා මාල් ටික ඉන්නවා ඔයාලට පේන්නේ නැහැ මොකද ලයිට් එක ගලව ගත්තා මම අපි ඉස්සෙල්ලා මාල් ටික මේකෙන්ම තමයි අල්ලගන්න වෙන්නේ හතර දිනක් අල්ලගත්තා තව 6ක් ඉන්න ඕනේ හතරයි තව 4 දිනක් අල්ලගත්තා තව දෙන්නෙක් ඉන්නවා යාළුවනේ මම මකට දෙන්නත් අල්ලගත්තා. අපි දැන් මේක අතුල්ල ගන්න ඕනේ. අපි මෙයාලව පොණ්ඩ එකට දාගන්න තමයි දැන් යන්නේ. අපි එහෙනම් එතනදී සෙට් වෙමු. මේකට තමයි මම යාළුවනේ දාගන්නේ. මේක මම සීසන් එන්න දාලා තිබ්බා. ටික දවසක් මේකේ ඩ්‍රිෆ්ට් ෆුඩ් වගේක් තියෙනවා. වැලිස්නේරියා වගේක් තියෙනවා වැලිස්නේරියා ටික නම් අපි සෙටප් එකට ගන්නවා මේ කුමුක් ගහක් තියෙනවා කුමුක් ගහේ කොළ එහෙම වැටිලා තියෙනවා අපි මේකට මාල් ටික රිලීස් කරගමු ඇක්ලිමේෂන් එක මම කරගන්නේ මොකද ගෙදර එකම ටැප් එක ලයින් එකේ වතුර හින්දා මාල් ටික අපි දාගන්නවා මාළු ටික පෙන්නුවොත් එහෙම ඔයාලට මෙතන දෙන්නෙක් ඉන්නවා. එයාගේ පොඩි තුවාලයක් තියෙනවා අපි ඒක මේකේ පොඩ්ඩක් බලන්න ඕනේ ආව හොඳට. ඊට පස්සේ අනිත් අය නම් හොයන්න බෑ යාළුවනේ මේ පොඩ්ඩක් අස්සට ගිහිල්ලා අපි එහෙනම් සෙටප් එක කරගන්න යමු. ඊට කලින් මේක අපි වහගන්න ඕනේ. මොකද මෙයාලා බැරි වෙලාවක්වත් පැන්නොත් එහෙම ඒක අපි මේක වහගන්නවා. මේකෙන් තමයි වහගන්නේ නිකම. එහෙනම් කොපික් හරි ගැහුවොත් නෑ පොඩ්ඩක් මේ දවස්වල
වහින ගතියක් තියෙන හින්දා මේකත් පොඩ්ඩක් අඩු වෙන්න දානවා. අපි එහෙනම් සෙටප් එක කරගන්න යමු. ගඟේ වැල්ලක් යොදාගෙන තියෙනවා මේ සිනීදු එකක් මේක. ඊට පස්සේ ඩ්‍රිෆ්ට් එකක් අරගෙන තියෙනවා සිම්පල් සෙටප් එකක් තමයි ගන්න. මම මේක දැන් වතුර ටික නම් අයින් කරගත්තා. මේක ලයිට් එක සෙට් කරගමු නැත්නම් මේ වීඩියෝ එක පොඩ්ඩක් පැහැදිලි මදි වෙන හින්දා අපි ලයිට් එක සෙට් කරගනිමු ඉස්සෙල්ලා. හරි මම දැන් ලයිට් එක සෙට් කරගත්තා. මේ පැත්තකින් තමයි ඒක තියාගත්තේ. අපි මේකට දැන් වැලි ටික දාගමු. අපි මේකට දැන් වැලිස්නේරියා ප්ලාන්ට් එක එකතු කරගන්නවා. වැලිස්නේරියා ප්ලාන්ට් එක පොඩ්ඩක් මැදට වෙන්න වගේ තමයි එකතු කරගන්නේ. මොකද ප්ලාන්ට් මං ගාව එච්චර ගොඩක් නෑ. ඔය චුට්ට විතරයි තින්නේ. ඒ ටික මැදට වෙන්න වගේ එකතු කරගන්නවා. ඊට පස්සේ අපි මේකට වතුර එකතු කරගමු. වතුර ටික පුරවගත්තට පස්සේ මම ඔයාලට වීඩියෝ ක්ලිප් එකක් ගන්නම්. දැන් මෙහෙම තමයි ටැංක් එක පේන්නේ. අපි මේක දවසක් දෙකක් වගේ තියන්න ඕනේ වෝටර් චේන්ජ් එකක් ගහලා සයිපන් වෙන්න. ඊට පස්සේ මේක හොඳට ක්ලියර් වුණාට පස්සේ අපි මේකට මාල් ටික එකතු කරගන්න ඕනේ. අපි එහෙනම් මාල් ටික එකතු කරගන්න දිය බලමු. හරි ගයිස්, මාල් ටික නම් මම අල්ලගත්තා. අල්ලගන්න එකේ වීඩියෝ එකක් නම් ගත්තේ නෑ. ඔයාලට පොඩ්ඩක් මේ ටැංකියේ වතුර අයින් කරලා කැමරා කරන්නයි මේ අල්ලගන්නයි බෑ. අපි දැන් මාල් ටික මෙහෙම දාගමු.
මෙයාලා ටැංක් එකට සෙටප් වුණාම අපි එහෙනම් බලමු වීඩියෝ ක්ලිප් එකක් මම ඔයාලට දාන්නම්. හරි යාළුවනේ දැන් නම් මාල් ටික සෙටල් වෙලා වගේ ඉන්නේ. ඔයාලට කියන්න බැරුණා මම මේකට මේ ගල් කෑලි වගේක් එකතු කරගත්තා. මොකද මේ ඩිස්පුඩ් එක පාවෙන්න ගත්තා. ඒකත් එක්ක මම ගල් කැටයක් ඒකට තියාගත්තා. සෙටප් එක නිකන් එහෙම තිබ්බහම කැතයි වගේ පේනින්න මම මේ තව ගල් කෑලි 3ක් ඉස්සරහටත් දාගත්තා. මාල් ටික නම් දැන් අවුලක් නැතුව ඉන්නවා. හොඳට කලර්ස් එහෙම පේනවා. ඔහොම තමයි ඉතින් අද වීඩියෝ එක අවසන් කරනවා මම දැන්. මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් පල්ලෙහා තියෙන subscribe button එක click කරලා එහා පැත්තේ තියෙන bell icon එකත් all දාලා තියාගන්න. එතකොට මම දාන අලුත්ම වීඩියෝ ඔයාලා ගාවටම ගෙන්න ගන්න පුළුවන්. ඒ වගේම තමයි මොනවා හරි මේක ගැන මොනවා හරි ඔයාලට දැනගන්න ඕන නම් පල්ලෙහා තියෙන comment section එකේ comment එකක් දාලා යන්න. වීඩියෝ එක හොඳ නම් වීඩියෝ එක like එකක් දාලා යන්න. ඒ වගේම ඔයාලට මොනවාම හරි මාළු ගැන දැනගන්න ඕන නම් මගේ පල්ලෙහා WhatsApp number එක තියෙනවා. number එකට message එකක් දාලා අහගන්න පුළුවන්. එහෙනම් අදට වීඩියෝ එක මම අවසන් කරනවා. සුබ දවසක් ඔයාලා හැමෝටම.